සතුටු සාමීචයට මූලිකත්වය දුන්නා. කවුරු හරි දැක්කම මේ මිනිස්සයා hina වෙන්න කලින් පුළුවන් නම් hina වෙන්න. දෙහෙට ඉඳන් කරන්නේ. අපි එහෙම hina වුණොත් තමයි hina වෙන්නේ. සාමාන්‍ය good morning කියනෝනේ දෙනකොට. අම්මේ කියන්නේ පුළුවන් නම් හෙට ඉඳන් කරන්න. ඔය මුළු රෝහලම හරි ලස්සන තැනක් වෙයි ඒක. මට ඊට හඳ වගේ විශ්වාසයි මම මේක කිව්වට ඔය හැදෙන්නේ මොකද මේ ජීවිතයන් පළවෙනි බණ ඔය එමුණට පුළුවන් තරම් මතක තියාගන්න බලන්න කවුරු හරි දැක්කහම අපි හිතමු දැන් වැඩ දෙන්නකොට අපිට කවුරු හරි good morning කියලා කියනවා අර එතකොට පොඩි අර සෙලිබ්‍රිටි ගතියක් එන්න මම කියන්න කලින් මට කියනකොට අර පොඩි එකක් වෙනවනේ එතකොට. අර එතකොට අපිට හරි සතුටුයි. ඇයි ඒක අපිට අනේකට දෙන්න බැරි? පැහැදිලිද මං කියන්නේ? පුළුවන් තරම් අර තත්ත්වයේ හාමුදුරුවනේ hina වුණාට hina වෙන්නේ නැහැ කියලා. hina නොවෙන එක කාගේ වැඩක්ද? අපේ වැඩක්ද එයත්ගේ වැඩක්ද? මතක තියාගන්න මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. හොඳ ක්වොලිටි එකක් තියෙන මිනිස්සු ක්වොලිටි දේවල් දෙනවනේ. දැන් කල්පනා කරන්න මම ගාව තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා. කතගම තියෙන මිනිස්සු කතගම දෙනවා. සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. මේවා හරියට පරිස්සම් කරගන්න පුළුවන් ඔය අර අහලා තියෙනවනේ දර උඩින් කියපු ඉබ්බෝ අර වතුර හිඳුනට පස්සේ එක පොකුණක ඉන්නවනේ මං කියන්නේ ඉබ්බෝ වෙන්න එපා ඉබ්බෝ ඉන්නවා කොක්කෝ ඉන්නවා ඉබ්බෝ කියනවා කොක්කුන්ට කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන් කොක්කු මොකද කරන්නේ මේ වගේ දිග පොට්ටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියනවා මැද්දෙන් අල්ලගනි කියලා. උඩින් අරගෙන යනවා. හැතැම්මක් විතර යනකොට පල්ලා හිටු මිනිස්සු වගේ ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බේ කුඩි යනවා කියලා. ඉබ්බ මොකද කරන්නේ අවසානයේ? ඉබ්බට කේන්ති ගිහලා අර මිනිස්සුන්ට බයිනවා. ජිම්පිනුදින් බයිනකොට අර ලීයෙන් අතහැරලා පල්ලහැට වැටිලා මැරෙනවා. ආය සුමානකට විතර පස්සේ කොක්කු දෙන්න අර වතුර හිඳිච්ච බොකුණට යනකොට තව එක ඉබ්බෙක් කියනවා. ඒ ඉබ්බත් කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. අර කොක්කු දෙන්න කටකම් කියනවා බෑ කියලා. ඇයි? කොකා කියනවා ඉබ්බෝගේ කටවල් හොඳ නැහැ කියලා. 1000ක් පොරොන්දු ගිවිස්වාගෙන පරණ විදිහටම අර කෝඩුවක් කරන් දෙපැත්තෙන් හපාගෙන ඔන්න මැදින් අල්ලගෙන උඩින් යනවා. ධම්මත් දෙකක් යනවා. අර යට හිටු මිනිස්සු වගේ ආයෙත් ඔච්චම් කරනවා මේ ඉබ්බ උඩින් යනවා කියලා. අර ඉබ්බ මොකද කරේ? අර කෝටුව තව ටිකක් අතට හපා ගත්තා. මීටර 500ක් විතර යන්න. දැන් ඉබ්බට ඉන්න බෑ ඇයි? කොක්කු තව වෙනකන් කිව්වේ නෑනේ ඉබ්බ උඹ අර ඉබ්බ වගේ නෙමෙයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මම හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද? අදලෝ දහම ගැන උගන්වන හරි විශිෂ්ට පාඩමක්. ඔය ඉබ්බෝ වෙන්නේ අන්දපා. ඔය පුළුවන් තරම් කටවල් පරිස්සම් කරලා හරි ප්‍රශ්න අඩුවෙන් කටවහගෙන ඉන්න තරමට. පුළුවන් තරම් කටවල් පරිස්සම් කරගෙන ඉන්න බලන්න. මේ ජීවිතය තුල අපි වැඩිපුරම උත්සාහ කරන්න හදන්නේ අපි පිනවන්නද අනුන් පිනවන්නද? ඔය භෞතිකයේ තුල අපිට කියලා කරගන්න දෙයක් නැහැ. ඇත්තටම අපි සෙල් පවුඩර් ගන්න කාර්යසෝදයන්ට. අජීවිතේට ගෙවල් වලින් මොනවා ගහලා ඉබ්බා ඉන්නවද? නෑ. මොකද දුරේද වගේ ඉඳ කියනවනේ. මිනිස්සු රත්තරන් බලන් ඉන්නේ කාටද පෙන්නද? ඔය තියෙන චේන් මුත් මාල බ්‍රේස්ලට් පල්ලු කරාම් සේරම ගෙදරින් දාගෙන ඉන්නවා. මට කියන්න අපේ තියෙන භෞතික දේවල් වලින් අපි පරිභෝජනය කරලා සතුටු වෙන්නේ මොනවාගේද?
අර ගෙවල් වල තියෙනවනේ අර කැබිනට් වල ඔය වීදුරු බඩු ඔය තැටි පිගම් බෝල් එක සම්මා ජාති පුරව ඇදලා බත් කාලා තියෙනවා. එහෙම කන්නේ අලුතෙන්ම සෝපා සැටියක් එහෙම ගෙනාවොත් මොකද කරන්නේ? වහලා දාන්න. වහනවනේ මේ පිටු ඉඳ ගන්න පැත්ත පිටිලා ආරවනවා. ඇයි පොඩි වුණා නේද? ඒ කරලා පිල් ගැට උඩ ඉඳන් බත් කනවනේ. ඔය අපේ කියලා ජීවිතේ පුරුදු වෙන්න සැප සතුට තීරණය කරන්න ඕන අනුමතද අපි මතද? නැවතින් පුරුදු වෙන්න පුළුවන් නම් හරි පහසුයි ජීවත් වෙන්න. එතන අපේ සැප සතුට අපි තීරණය කරන්න ඕන මේක අපි මත වෙනතුනේ. මේ වංචාවට අහු වෙන්න ගියොත් එහෙම ඔකේ කෙලවරක් නැහැ. අවසානයේ කවදාවත් ජීවිතේ සතුටක් නැතුව අපිට ඔය මැරලා යන්න වෙනවා. ඒ නිසා මම පළමු කොටම යෝජනා කරනවා ඔයත් එක්ක ජීවත් වෙන්න බලන්න. තමන්ගේ තියෙන සත්පුරුෂකම විතරක් ප්‍රමෝට් කරන්න. තමන්ගේ තියෙන ක්වොලිටි එක විතරක් එළියට දෙන්න. එතකොට හරි ප්‍රශ්න අඩුයි වෙනවා. මෙහෙම දේශනා කරනකොට ඔයත්තුන්ට කියයි ඔය හාමුදුරුවනේ ඔය විදිහට ගෙවල් වල ඉන්න බෑ. අපි කොච්චර හොඳට ඉන්න ගියත් අපිට නිදහසේ ඉන්න දෙන්නේ නැහැ කියලා. නේ ඔය මට ඕන තරම් කතා කරලා තියෙනවා රෝහල් වල උදවිය, විවිධ ආයතන වල උදවිය. හාමුදුරුවනේ මම මේකත් කියලා මම දන්නවා. ඔය මට මේ අහවලාගෙන් කෙනෙහිලිකම් තියෙනවා. එතකොට ඩියුටි හදනකොට මට වෙන විදිහකට සලකනවා. එක්ක මට නයිට් නෑ, එක්ක මට ඩේ නෑ, මගෙන් පලි ගන්නවා. ඔහොම මම අවුරුදු 2ක් විතර මනෝ උපදේශකයෙක් විදිහට වැඩ කරා. එතකොට මේ අලුතෙන් ආපුවම මෙහෙමයි මරාගෙන වැඩ ගන්නවා කියන්නේ ඔහොම මේ මැරෙන්න හිතනවා කියලා විවිධ දේවල් මගේ ජීවිතේම හැම ශාස්ත්‍රයකම හැම සමාජයකම මම අහලා තියෙනවා. එතකොට මිනිස්සු ලොකු පීඩනයකින් දැන් ඔයත්තන්ට තේරුම් ගන්න තියෙන්නේ ඔයත්තෝ මේ ගැටෙන හින්දා පීඩාවට ලක් වෙනවා. දැන් ඔය දකින්නවද මට කොච්චර පණිනවද? මම කුඩු විකුණනවලු. එතකොට මම කෝටි ගණන් සල්ලි පම්ප කරලාලු තියෙන්නේ. මගේ පන්සලේ මම ස්ටුඩියෝ හදාගෙන ප්‍රොමෝට් වෙනවලු. මේ පන්සලේ පින්නොදුනේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා. අන්තර්ජාල පහසුකම් නැහැ. ලොකු කැලෑවක් නැතිදී. ඉතින් ඔය ධර්මයේම විතරක් කියනකොට අහලා තියෙනවනේ ඔය පිළිත් කියනකොට යක්කුන්ට ප්‍රේතොන්ට ඉන්න බෑ කියලා. මේ කාල වකවානුව ડોක්ටර් මුළු ලංකාවේම බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන කාලයක්. මිනිස්සු ලක්ෂ ගණනින් බණ අහන් දෙන කාලයක්. ඊරෑ කතා කරනවා ගාල්ලේ කච්චවත්ත පන්සලේ හාමුදුරුවෝ මෙන්න රෑ මිනිස්සු වගේ අක්කාව වෙයි. අද රෑ තියෙන බණට ඊයේ රෑ ඇවිල්ලා පන්සල පිළිලා. ඉඳගෙන ඉන්නවා. අවස 4ට බටබොල තියෙනවා. මට ෆොටෝ කැල් ටිකක් තියලා තියෙනවා. හාමුදුරුවනේ වැඩක් කරගන්න විදියක් නැහැ මිනිස්සු ඇවිල්ලා. මොකක්ද උමනා? මිනිස්සුන්ට නිමෙන්න ඕන. මිනිස්සුන්ට මේ හැල්මේ දුවන ජීවිතේ නවත්ත ගන්න ඕන. ඒ නිසා ඔය සත්පුරුෂකම විතරක් නේ අර කෛරා දේතම් පුනක් මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පාසදීවා කරෝතිවා අපි කියන කරන හැම එකකටම අපිට වන්දි ගෙවන්න වෙනවා. කර්මය කවදාවත් පුච්චන්න බෑ මේක ගෙවලම ඉවර කරන්න වෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන දේ විතරක් හොඳට දෙන්න අර දන්නවනේ අර සීතාගාරේ ඉර වෙච්ච කාන්තාවට වෙච්ච වැඩේ. පහළ